අදට යෙදී ඇති ජාත්‍යන්තර ඔලිම්පික් දිනය නිමිත්තෙන් ජාතික ඔලිම්පික් කමිටුව නිදහස් චතුරස්‍රයේදී උත්සවයක් සංවිධානය කර තිබුණා. මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඔලිම්පික් කමිටුවේ සභාපති අසංක සෙනවිරත්න සහ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ එක්ව සිටියා. දැනටම මේ මාසය තුළ අපි අලුත්ම හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් හදන්න ලංකාවේ ප්ලෑන්ස් ෆෝමියුලේට් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අපේ තියෙන ටොරින්ටන් එක වර්ල්ඩ් ක්ලාස් ලෙවල් එකකට ගේන්න කරලා තියෙනවා. 48 අපි ඩන්කන් වයිට් මහත්තයා එක මෙඩල් එකක් ගේනවා. 2000 සුසන්තිකා ක්‍රීඩාව මෙඩල් එකක් ගේනවා. 2000 පස්සේ අවුරුදු 26ක් යනකම් අපේ රටට ඔලිම්පික් මෙඩල් එකක් නැහැ. හැබැයි ඒ අවුරුදු 26ෙම ළමයි ක්‍රීඩා කරා. ඔලිම්පික් සංගමයක් තිබ්බා. ක්‍රීඩා ඇමතිලා හිටියා. ආණ්ඩු තිබ්බා. මේ ඔක්කොම තිබ්බා. අපි උත්සාහ ගන්නේ අපිට තවමත් නොලැබුණු මෙඩල්ස් ටික ලෝකෙන් හොයාගන්නේ කොහොමද කියලා. එදා මම ඔලිම්පික් යන්න සැරසෙනකොට හිතුවේ නෑ සුසන්තිකා දිනයි කියලා. එතකොට මට කරදර බාධක ආවා. ප්‍රශ්න තිබුණා. මම කියන්නේ දැන් රොමේෂ්ට උදව් කරන්න වෙලාව. රොමේෂ්ගේ මානසිකත්වය, පසුබිම, ඔහුව දිරිමත් කිරීම, ඔහු ඒ ඉලක්කයට ගෙනියෑම අපි කාගෙත් වගකීම. මගේ මාතෘභූමියට මම ගෙන ඔලිම්පික් ජයග්‍රහණයට වඩා මම ජීවත් වෙලා ඉන්නේ නැද්දී අපේ රටට ඔලිම්පික් රත්තරන් පදක්කමකින් බබලවන්න රොමේෂ්ට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා අද ඔලිම්පික් ඩේ එකේ